ආයුබෝවන් යාළුවෝ හැමෝටම. අද අපි යන්න හිතාගෙන ඉන්නේ හරිම ලස්සන තැනකට. ඉතින් අපි අද යන්න ප්ලෑන් කරේ දෝහවල තියෙන විලාජියෝ මෝල් එකට. අපි ගමන පටන් ගත්තේ කාර් එකෙන්. හරිම සැහැල්ලුවෙන්. ඒ වගේම සතුටින් තමයි අපි ගමන ගියේ. ඉතින් අපි කොහොමද මේ ගමන ගියේ? එතන තියෙන ලස්සන මොනවද කියලා අපි බලමු. ඉතින් ඔන්න අපි විලාජියෝ මෝල් එකට ආවා. එතනට ආව ගමන් අපි මුලින්ම ගියේ බෝට්ටු සවාරියක් යන්න. ඇත්තටම හවස් වෙනකොට මෙතන බෝට්ටු සවාරියට ගොඩක් අය එන නිසා අපි ඉක්මනටම මේ වැඩේ කරගත්තා. එක්කෙනෙක්ට රියල් 10ක් තමයි ගාස්තුව වෙන්නේ. ඇත්තටම මේ බෝට්ටු සවාරිය යන පරිසරය හරිම අපූර්වයි. හරියටම වැනීසියක ඉන්නවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. වටේ තියෙන ගොඩනැගිලි ඒ වගේම වතුර යන මේ බෝට්ටු සවාරිය ඇත්තටම හරිම ලස්සන අත්දැකීමක්.
වෙනවා. ඒ වගේම තමයි ගයිස් මේ බෝට්ටු සවාරිය තවත් ලස්සන වෙන්නේ බෝට්ටු පදවන කෙනා නිසා. ඔහු ඇඳලා ඉන්න ඇඳුම හරියටම වැනීසියේ ඉන්න ගොන්ඩෝලා පදවන අය වගේමයි. ඔහු හරිම දක්ෂයි බෝට්ටුව පාලනය කරන්න. ඒක ඇත්තටම වෙනමම අත්දැකීමක් වගේම තමයි අපිට ගොඩාක් විනෝද වෙන්න පුළුවන් වුණා. ඇත්තම කියනවා නම් ගයිස් මෙතනින් යන හැම තප්පරයක්ම හරිම වටිනවා. මොකද වටපිටාවේ තියෙන ආලෝකය, වතුරේ සද්දේ, ඒ වගේම අපේ බෝට්ටුව ගලාගෙන යන විදිහ, ඒ දේවල් එක්ක ඇත්තටම අපිට දැනුනේ අපි ඇත්තටම වැනීසියේ ඉන්නවා වගේ හැඟීමක්. මේ අත්දැකීම නම් දෝහාවලදී මග අරගන්නම හොඳ නැති දෙයක්. ඔයාලත් කවදා හරි දෝහා එනවා නම් අනිවාර්යයෙන්ම මේ බෝට්ටු සවාරිය අත්විඳින්නම ඕන දෙයක්. ඉතින් ගයිස්
ඔන්න අපි බෝට්ටු සවාරිය ඉවර කරලා මෝල් එකේ ඇවිදින්න ගත්තා. බෝට්ටු සවාරිය ගිය ඇලමාර්ගය අද්දර තියෙන මේ පාලම් ටිකයි අවට තියෙන ලස්සන ගොඩනැගිලි ටිකයි ඇත්තටම හරිම අපූරුයි. මේ ගෘහ නිර්මාණ ශිල්පය දිහා බලද්දී හරියටම වැනීසියක ඉන්නවා වගේමයි දැනෙන්නේ. ඒ නිසාම මේ පැත්ත ෆොටෝ ගන්න ලස්සන සෙල්ෆි ටිකක් ගහගන්න හරිම ප්‍රසිද්ධ තැනක්. වටපිටාවේ හැමතැනම හරිම ලස්සන පසුබිමක් තියෙන නිසා අපිටත් ගොඩක් ලස්සන ෆොටෝ ටිකක් ගන්න පුළුවන් වුණා. ඉතින් ගයිස් පාලමුඩ සෙල්ෆි ටිකකුත් ගහගෙන ඇලමාර්ගයාවට තියෙන සුන්දරත්වය විඳගත්තට පස්සේ අපි ෂොපින් මෝල් එකේ අනිත් පැති වෙලා ඇවිදින්න තීරණය කළා. ඇත්තටම විලාජියෝ මෝල් එකේ ඇවිදිනකොට අපිට දැක ගන්න ලැබුණේ හරිම උසස් තත්ත්වයේ සහ විවිධ ජාත්‍යන්තර සන්නාමයන්ට අයිති භාණ්ඩ විකුණන ලස්සන වෙළඳසැල් ගොඩක්. අපි යන අතරමඟදී ඒ වගේම හරිම සුවඳවත් පර්ෆියුම් සාප්පු කීපයක්ම දැක්කා. ඒ හැම සාප්පුවකින්ම ආපු සුවඳ හරිම විශේෂයි. ඒ වගේම හරිම ප්‍රියජනකයි. ඒ සුවඳට අපි දෙන්නාම හරිම ආස නිසා අපි අන්තිමේදී අපිටම ගැලපෙන හොඳම පර්ෆියුම් එකකුත් මිලදී ගත්තා. ඉතින් ගයිස් ෂොපින් මෝල් එකේ හැමතැනම ඇවිදලා ඉවර වෙලා අපි ආවේ ළමයිගේ ක්‍රීඩාංගණයේ තියෙන පැත්තට. ඇත්තටම ගයිස් ඒක අයිස් ස්කේටිං කරන තැනක්. ඒ වෙලාවේ ගොඩක් ළමයි සතුටින් සෙල්ලම් කරනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ගයිස් ඒ අයිස් ස්කේටිං ඒරියා එක ළඟම අපිට ෆුඩ් කෝට් එකක් හම්බුණා. සෑහෙන වෙලාවක් ෂොපින් මෝල් එකේ ඇවිදපු නිසා අපි දෙන්නාම හොඳටම බඩගින්නේ සහ තිබහෙන් තමයි හිටියේ. ඉතින් අපි ෆුඩ් කෝට් එකට ගිහින් අපිට ඕන වුණ කෑම බීම ටිකක් අරගෙන ඒ බඩගින්න නිවා ගත්තා. ඉතින් ගයිස් ඔන්න ඔහම තමයි අපේ දෝහා විලාජියෝ මෝල් එකේ දවස ගෙවුනේ. බෝට්ටු සවාරිය, ලස්සන ෆොටෝස්, ඒ වගේම රස කෑම වේලක් එක්ක ඇත්තටම අද දවස හරිම සතුටින් ගෙවුණා. ඉතින් ගයිස් ඔයාලටත් මේ වීඩියෝ එක බලලා ගොඩක් දේවල් දැනගන්න ලැබුණා කියලා මම හිතනවා.
වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා අපේ channel එකට තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් guys තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.